Hi friends, welcome to my YouTube channel. On අද වීඩියෝ එකෙන් මම කියන්න තියෙන්නේ ඔයාලගේ Windows 10 හෝ 11 PC එක ස්පීඩ් අප් කරගන්න විදිහවල් පහක්. එහෙනම් ඒක කරන්න කොහොමද කියලා බලමු. වීඩියෝ එකට යන්න කලින් subscribe කරලා like කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. හරි පළවෙනි මෙතඩේ තමයි create a restore point. අපි ඒක කරන්නේ කොහොමද කියලා දැන් බලමු. ඒකෙදි වෙන්නේ ඔයාලගේ PC එකේ ඔක්කොම restore වෙන එක. ඒක කරන්න ඔයාලට තියෙන්නේ start එකට ගිහිල්ලා create a restore point. ඔයාලා ඒක උඩ click කරලා මෙන්න මෙතන තියෙනවා. ඔයාලට පේනවා ඇති system restore කියලා. ඒකට කලින් ඔයාලා මේක configure කරගන්න. ඔයාලා ඒක ඔයාලගේ සාමාන්‍ය තියෙන ඇති මෙන්න මේ range එකේ ඔයාලා ඒක 1% දාලා delete කරන්න. හරි. delete කරනවා. ඒක ඊට පස්සේ apply කරලා okay කරන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන create කියන එකට යන්න. ඊට පස්සේ ඔයාලා ඒක නමක් දෙන්න. මම මේකට දෙන්නම් නම ABC කියලා දාන්න. දැන් මේක create කරනවා. දැන් ඔයාලට පේනවා ඇති මෙතන මේක create වෙනවා. හරි ඒක දැන් ක්‍රියේට් වෙලා තියෙන්නේ. දැන් මේක සිස්ටම් රීස්ටෝර් කියන එකට ඔයාලා යන්න. ඊට පස්සේ next. ඔයාලා පේන ඇති මේ තියෙන්නේ අපි අර හදපු එක. ආයෙක next then එක select කරලා ඊට පස්සේ finish දෙන්න. හරි. දැන් ඔයාලගේ සිස්ටම් එක රීස්ටෝර් වෙලා තියෙන්නේ. හරි දැන් රීස්ටෝර් වෙලා ඉවරයි. දැන් අපේ PC එක රීස්ටාර්ට් වෙනවා. ඊට පස්සේ මේ රීස්ටෝර් කරන එක ඉවරයි. එහෙනම් රීස්ටාර්ට් වුණාට පස්සේ ආයෙත් එන්න. හරි එහෙනම් දැන් අපේ PC එක රීස්ටෝර් වෙලා තියෙන්නේ. අපි එහෙනම් ඊළඟ මෙතඩ් එකට යන්. ඊළඟ එක තමයි අපිට තියෙන visual effects වගේ adjust කරගන්න. අපි ඒ ටික එහෙනම් adjust කරගමු. හරි. පළවෙනි එක අපිට තියෙන animations off කරගන්න. ඔයාලට පේන ඇති මෙන්න මෙහෙම මේ start එක on කරද්දි මේ animation එකකින් එක එන්නේ. තව මේ app අතර මේ යද්දි animation එකක් තියෙනවා. ඕක off කරාට පස්සෙත් PC එක speed up වෙනවා. ඒක ගන්න වලට කරන්න තියෙන්නේ start එකට ගිහිල්ලා settings වලට ගිහිල්ලා ඒකේ system කියන එකට ගියාට පස්සේ ඔයාලට තියෙන about කියලා එකක්. ඔයාලගේ PC එකේ about බලන තැනට ගිහිල්ලා මෙතන ඔයාලට පේන ඇති advanced system settings කියලා එකක් තියෙනවා. අන්න ඒක ඔබලා මේක මෙතන තියෙනවා performance කියලා. මෙතන තියෙන්නේ මේ visual effects, processor scheduling, memory usage and visual memory කියලා. ඒකේ settings කියන එකට යන්න. මේක දැන් තියෙන්නේ adjust for best appearance. කියන්නේ දැන් ඔක්කොම animations on වෙලා තියෙන්නේ. අපි ඒ ටික අපිට ඕන විදිහට හදාගමු. ඔයාලා කලින් මේකේ custom කියන එකට යන්න. ඔයාලට මොනවත්ම animation ඕන නැත්තම් මේ adjust for best performance දෙන්න. දැන් අපි custom වලට ගිහිල්ලා smooth scroll list boxes අන්න ඒක දාගන්න ඕනි. use drop shadows ඒකත් on කරගමු. smooth edges of screen fonts ඒකත් ඕනි. ඊට පස්සේ තියෙනවා show translucent selection rectangle. ඒක තමයි අර ඔයාලට පේන ඇති මෙන්න මෙහෙම ඔයාලට ක්ලික් කරන් ඩ්‍රැග් කරද්දි මේ පේන ඇති මේ box එක අන්නේ ඒක. ඊට පස්සේ තියෙනවා show thumbnails instead of icons ඒකත් on කරගන්න. show shadows under icons and මේකත් on කරගන්න. මෙන්න මේ ටික හොඳටම ඇති. දැන් මේක apply කරලා okay කරගන්න තියෙනවා. හරි ඊළඟ method එක තමයි ඔයාලා මෙහෙම right click කරලා desktop එකේ personalize කියන එකට ගිහිල්ලා ඒකේ මෙන්න මේ colors කියන එකට යන්න. මේකේ ඔයාලගේ තියෙන transparency effects on කරලා ඒක off කරගන්න. මේක නම් එච්චරයි තියෙන්නේ.
හරි ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඕන නැති ඔය junk files delete කරගන්න. ඔයාලට ඒකට තියෙන්නේ මෙන්න මෙහෙම Windows icon එකයි R එක run එක open කරන් temp කියලා ගහන්න. මේ ඔක්කොම ඔයාලට ඕන junk files මේකත් delete කරගන්න. හරි ඒ ටික delete කරගත්තා. ඊට පස්සේ තියෙන්නේ ඔයාලා ගන්න හරි percentage icon එක ගහලා ආයෙත් temp කියලා ගහන්න තියෙන්නේ. temp කියලා ගහලා ආයෙත් percentage ඊට පස්සේ ඒ කියන ටිකත් ඔක්කොම delete කරගන්න තියෙන්නේ. හරි දැන් ඔයාලට තියෙන්නේ ආයෙත් එහෙම prefix කියලා ගහන්න. මේ තියෙන්නේ අන්න එක ගහලා ඕකේ ඊට පස්සේ මේ continue දෙන්න. හරි ආයෙත් control එක ගහලා ඔක්කොම delete කර. හරි ඊට පස්සේ ඔයාලා මේක empty recycle bin කරගන්න. හරි දැන් ඔයාලගේ storage එකක් ටිකක් අඩු වෙලා ඇත්තේ. හරි ඊළඟ එක තමයි ultimate power plan එක on කරගන්න එක. ඔයාලට ගන්න තියෙන්නේ control panel එකට ගිහිල්ලා මෙන්න මෙහෙම බලන්න. ඒකේ මෙන්න මෙතන search එකට ගිහිල්ලා මේකේ power options කියලා අන්න එකට යන්න. ඔයාලට ඊට පස්සේ වෙන ඇති මෙතන තියෙන high performance power saver balanced කියලා. ඒක මෙතන නෑ. අපි ඒක ඇඩ් කරගන්න ඕනේ. ඔයාලට තියෙන මෙතන PowerShell හරි command prompt එකෙන් හරි තමයි මේක කරන්න තියෙන්නේ. ඔයාලා cmd කියලා ගහලා run as administrator දෙන්න. හරි ඊට පස්සේ මම මේක paste කරනවා. මම ඒක description එකේ තියෙනවා. ඔයාලා ඒක අරන් paste කරගන්න. paste කරලා enter දෙන්න. හරි දැන් ඒක ඇඩ් වෙලා තියෙන්නේ ultimate. ඔයාලට පේන ඇති මෙතන ultimate power performance කියලා ඇඩ් වෙලා තියෙන්නේ. දැන් ආයෙ ඔයාලා control panel එකට ගිහිල්ලා බලන්න. power plan හරි දැන් මේ මෙතනට ඇවිල්ලා තියෙන්නේ ඒක. තියෙන ultimate performance. හරි ඔයාලා මේ provides ultimate performance on higher end PCs කියලා power plan වල එච්චරයි තියෙන්නේ. ඊළඟ method එක තමයි ඔයාලගේ processor එක speed up කරගන්න එක. ඔයාලා දන්නවා ඇති හැමෝම PC එක සාමාන්‍යයෙන් ස්පීඩ් මනින්නේ gigahertz වලින්. ඒ gigahertz ගන්න වැඩි වෙන එක තමයි වෙන්නේ. ඔයාලට මේ task manager එකට ගිහිල්ලා බලන්න පුළුවන්. මෙන්න මෙතන performance කියන එකේ මේ තියෙන්නේ 3.90 තමයි යන්නේ මේකේ. 3.60 තමයි තියෙන්නේ limit එක. ඒත් වැඩියෙන්. හරි ඔයාලට ඒක වැඩි කරගන්නත් තියෙන්නේ අර කලින් වගේම control Windows icon එකයි R එකයි press කරලා ඔයාලට තියෙන්නේ ms config කියලා ගන්න. හරි ඊට පස්සේ enter දෙන්න. ඊට පස්සේ ඔයාලට පේන ඇති මෙතන boot කියන එකට යන්න. ඊට පස්සේ advanced options ගිහිල්ලා මෙන්න මේක ඔයාලගේ off කරලා තියෙන්නේ. ඒක on කරලා මෙතන ඔයාලගේ තියෙන වැඩිම එක දාගන්න. හරි ඊට පස්සේ ඕකේ කරන්න. ඊට පස්සේ ඔයාලට restart කරන්න. මම දැන් restart කරන්න යන්නේ නැහැ. මම ඒක enable කරලා තිබ්බ නිසා මම මේකේ methods 5ක් කියලා දාලා තිබ්බට දැන් තව එකක් මම වැඩිපුර කියලා දෙනවා. ඒක තමයි startup apps off කරගන්න එක. ඔයාලට ඒක කරන්න තියෙන task manager එකට යන්න කලින්ම control එකයි shift එකයි ESC එකයි ඔබලා ඔයාලට යන්න පුළුවන්. ඒකේ ඔයාලට මෙන්න මෙතන පේන ඇති startup කියලා තියෙනවා. මේකේ තියෙන ඔක්කොම disable ගන්න. ඒවා enable කරලා තියෙන එක ඔයාලට ලොකු disadvantage එකක්. එතකොට ඔයාලගේ PC එක පොඩ්ඩක් crash වෙන්න බලනවා.
හරි ඒ ටිකත් ඕෆ් කරගත්තා. හරි. ඔච්චරයි ඉතින් කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා ඒ ටික ඔක්කොම කරාට පස්සේ ඔයාලගේ PC එක රීස්ටාර්ට් කරන්න.